ඔයාලා දන්නවද ලංකාව තුල නිර්මාණය කරපු සමහර වෙළඳ දැන්වීම් කුඩා ළමයින්ට නොගැලපෙන නිසා ඒව ලංකාවේ රූපවාහිනිය තුල විකාශය කිරීම පවා තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ලංකාව තුල තහනම් කරපු දුර්ලභ වෙළඳ දැන්වීම් කිහිපයක් තමයි අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. අයියෝ ඔන්න යනවා. අල්ලගෙන ඉන්න යවන්න. අතුල්ලනවනේ. කොච්චර ඇතුළුවත් යන්න. එමේ කොට ඉන්නවා. යන්නේ නේ. අයියාගේ හරි ජව සම්පන්නයි. රත්තරන් වගේ. ඒ අතම ඔයා හරි ලකියානේ. ඔයාලා නම් ගොඩ ගියා. එන්ජිමේ පව එක තමයිනේ. අපේ එක්කිනා ඉස්සරට වඩා වේගයෙන් වැඩ කරන විදිය මට තේරෙනවා. ඇයි ඉතින් දැන් හැමෝටම හාගන්න ඕනේ අපේ එක්කිනාගෙන්. මං අපේ කෙනාටත් කිව්වා අයියා කෙනිකස්සේ වගේ වැඩ කරන විදිය. ඊට පස්සේ තමයි ආ අලුත් එක ගෙනාවේ. අපේ එක්කිනාගේක වගේමයි. පෙනුමත් හොඳයි. හිත ඇද්දීලා යනවා. What the fuck? මම මේ කිව්වේ අපේ එක්කිනයි ඔයාගේ එක්කිනයි දෙන්නටම තියෙන එක වගේම දෙකක්. අපේ කෙනා ගොඩ විතරක් නෙමෙයි මඩෙත් වැඩවත්. අයිබෝ යටවදින්නේ උසයිනේ. කාගේද? ඔයගේද? මේ ට්‍රැක්ටරේ බං බලංග උස. යටවදින්නේ. උඹ වගේ නෙමෙයි. Wait a minute. Who are you? මොකද්ද කිව්වේ? නේ මං කිව්වේ කොට යන්න කියාපු බාන්න කියලා. නඩත්තු කරන්නත් ලේසියිනේ. සර්විස් එක දොරකඩටම දෙන එක කොච්චර වටිනවද? දෙලුත් හොඳට කරන හින්දා කාලෙත් ඉතුරුයි සල්ලිත් ඉතුරුයිනේ. රත්තරන් වටිනවා. මේකට ඉතින් බර දැනෙන්නෙත් නෑනේ. මොකද්ද? නෑ මං කිව්වේ පස්සට බර දැනෙන්නේ නෑ කියලා. පේනවනේ ලෝඩ් එක. අපේ එක්කිනා නිතරම කියනවා කොච්චර බර ඇද්දත් ගාණක්වත් නෑ කියලා. පේනවා බර දැනෙන්නේ නෑ කියලා. එහෙනම් උඹත් මං වගේ හරි දේම අරගෙන තියෙනවා ඈ. දිනුනේ නෑ එහෙම තමයි. බ්‍රවුන් ස්ටැෆේ රත්තරන්නේ. වැඩ තියෙනවා. අපි යනවා. මාරු වුණා. ගැංගෝ හැපි හවසක්. හැපි හවසක්. ඩබල නෙවෙයි වෙන ඩබලක් කැලයක් මැද්දෙන් යනවා. කමු. රචයිනේ. එක පාරට මිස්සරාට එනවා වලහේ. බය වෙච්ච පාර එක්කෙනෙක් ගහකට නගිනවා. අනික මලා වගේ බිම වැටෙනවා. ළඟට මම ත්‍රාස කියලා බිස්කට් එක අරගෙන යනවා. ඊට පස්සේ බයටම ගාට නැග්ගනේ. මොන බයටද? බිස්කට් එකේ මින්ට් රසට ඉබේව ගහට නැග්ගුණා. හැබැයි ඔයා බයරුණානේ. බය? මොන බයද? බිස්කට් එකේ චොක්ලට් රසින් මාව මත් වුණා. මින්ට් චොක්ලට් රස දෙක මේකට තියෙන මෙල්බන් රියල් ඩබල්ස්. මේ ඩබල් වෙනස්. ඒක නෙවෙයි. බලලා මොනවද රහසෙන් කිව්වේ? මරු ඩබල් කිව්වා. උඩහගෙදර ළමයා අනාවැක කියනවලුනේ. පුදුම වැඩක් නේ. දැන් අපේ වයිට බුරයි. ආන්ටි ගැන මොනවද කියන්නේ දෝ?
ඔයාට නංගි බබාලා පහයි. මගේ ගැනත් කියන්න බබා. සුදු ඇපල් ගෙනාවම තමයි කියන්නේ. සුදු ඇපල්? සුදු ඇපල් නැත සුදු ඇපල්. රතු කොලයි විතර. අප දෙකම දේශපාලන ගාව ගන්න එපා. සුදු ඇපල් නැද්ද? සුදු ඇපල් නැද්ද? හෙලෝ මේ අඟුරු හොස්පිටල් මේ මෙහාට පිස්සෙක් ඇවිල්ලා. දැන් නම් ඔක්කොම සුදුට පේන්නේ. සර් සුදු ඇපල්. මොඩේ. අන්නේ සුදු ඇපල්. ශ්වේත ටීචර්. කවුරුත් මෙතෙක් අහලා නැති කවුරුත් මෙතෙක් කාලා නැති ඇපල් සුදු ඇපල් රස ග්‍රීන් පිරි මංචි ඇපල් පෆ්. හොඳ බබා වගේ දැන්වත් කියන්න මගේ ගැන. ඔයා කාලා නැති කෑමක් කන්න වෙනවා. මංචි ඇපල් පෆ් ඊළඟ කෑල්ල තවත් රසවත්.